මේ උද්ඝෝෂණ මාලාව ගොවියෝ ඔක්කොම එකතු කරගෙන මුළු රට පුරාම ගොවි බිම්වල සහ ඒ කේන්ද්‍රස්ථ කරන සියලුම ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒකේ තේමාව තමයි ගොවි තැන රකින්න ගොවියෝ එක මිටට මහපාරට. අර කුඹුරට ගියපු ගොවියා දැන් මේ ගොවි තැන රැකගන්න තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න මේ වෙනුවෙන් අනිවාර්යෙන් පාරට බහිනවා. ඒ නිසා ගොවි තැන රකින්න ගොවියෝ එකට මහපාරට තමයි අපිට තියෙන දේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ඉල්ලීම් පහට කන් දෙන්න. මේ ඉල්ලීම් පහේ ආණ්ඩුවේ ආයුෂ මරණ සහතිකය ලියා ගන්න ඕන නම් මරණ සහතිකය ලියලා ඉවරයි දැන්. ගොවි ජනතාව විසින් මේ ආණ්ඩුවේ මරණ සහතිකය ලියලා හමාරයි. අත්සන් කරන්න විතරයි තියෙන්නේ. එහෙමනම් අපි කියන්නේ මෙන්න මේ ඉල්ලීම් වලට ඒ කැහුම්කන් දීලා නියතමානීව උද්දච්චකම් පැත්තක දීලා මෙන්න මේ ඉල්ලීම් ටික ගොවියට ලබා දෙන්න. එහෙම නොවුනොත් මේ දැන් පැවැත්වෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් ගොවි උද්ඝෝෂණ පැවැත්වෙන්නේ නොබෝ දිනකින් අනිවාර්යයෙන් මුළු ලංකාවේම ගොවියෝ ටික ගිහලා ඔය කොළඹ වටලනවාම තමයි අපි මේක මේ ආණ්ඩුව වෙනකොටත් මුලදීම කිව්වා අනිවාර්යයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව ගෙනල්ලා අපේ මේ ඉල්ලීම් වලට අවුම්කන් නොදී තමන් ආටිෆිෂල් කියලා වෙන ලේබල් ගානවා නම් ලාල් කාන්තලාටයි මුළු ආණ්ඩුවටම පාඩම් උගන්වන්න අපි සූදානම්. බලමු 159ද ලොකු ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවද ලොකු කියලා අපි එදාට පෙන්නලා දෙන්නම්.